අයුබෝවන්. ඉතින් අද දැන් මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ ආර්ථික පරිසර සාධක ගැන. ආර්ථික පරිසර සාධක කියන්නේ මොකද්ද? ආර්ථික පරිසර සාධක කියන්නේ ඔයගොල්ලන්ට ඉතත් කිව්වා පොලී අනුපාත, උද්‍යමන, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, විදේශ විනිමය අනුපාතය, ජාත්‍යන්තර සංස්ථා ඉතුරු. ඒ ටික තමයි ආර්ථික සාධක. එතකොට ආර්ථික සාධක කියන්නේ මොකක්ද? ආර්ථික සාධක කියන්නේ පළවෙනි එක අපි ගත්තොත් පොලි අනුපාත. පොලි අනුපාත කියන්නේ අපි බැංකුවක මුදල් තැන්පත් කළොත් අපිට හම්බෙන පොලි අනුපාතයක් තියෙනවා. ඒ වගේම අපි බැංකුවකින් ණය මුදලක් ලබා ගත්තොත් අපිට අය වෙන පොලි අනුපාතයකුත් තියෙනවා. එතකොට අපි බැංකුවක තැන්පත් කිරීමේදී පොලි අනුපාතය අඩු වුවහොත් අපිට බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම අපි ණය මුදලක් ලබා ගැනීමේදී පොලි අනුපාතය වැඩි වුවහොත් අපේ ව්‍යාපාරවලට බලපෑම් ඇති වෙනවා. අපි හැපැත්තෙන් හිතන්න ඕනේ ව්‍යාපාර පැත්තේ. එතකොට පොලි අනුපාතයේ අදහස මොකක්ද? බැංකු තැන්පතු සඳහා ලබා දෙන හා බැංකු ණය සඳහා අය කරන පොලි අනුපාතය. ඒක තමයි පොලි අනුපාතය කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහට අහු වෙනවා නිත්‍ය පොලි අනුපාතය. ඒ වගේ පොලි අනුපාත තියෙනවා. ඒවා ඉදිරියේදී ඔයගොල්ලන්ට හම්බෙනවා. උද්‍යමනය ඊළඟ අතුරා. උද්‍යමනය කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා අලෙවිදී තීරණය වන පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම. භාණ්ඩ හා සේවා අලෙවිදී පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම. එතකොට අඛණ්ඩව ඉහළ යනවා කියන්නේ එතකොට මොකද වෙන්නේ ව්‍යාපාර වලට? භාණ්ඩ හා සේවා වල මිල ගණන් උඩ යනවා. ඉහළ යනවා. එතකොට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යනකොට පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තියත් ඉහළට යනවද? නැහැ. එහෙම යන්නේ නැහැ. උද්දමනය වැඩි වුණාම සාමාන්‍ය ක්‍රය ශක්තිය අඩු වෙනවා. ක්‍රය ශක්තිය අඩු වීම හේතුවෙන් මිනිසුන්ට භාණ්ඩ හා සේවා මිලදී ගන්න නොහැකි වෙනවා. එහෙම වෙන හේතුවෙන් තමයි ව්‍යාපාර වලට බලපෑමක් ඇති වෙන උද්දමනය. ඒ වගේම ව්‍යාපාර වලට අමුද්‍රව්‍ය ඒ වගේ ආදී මිලදී ගන්න වැඩි මුදලක් වැය වෙනවා. එතකොට ඒක ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා ව්‍යාපාර වලට. ඒක උද්දමනය නිසා ක්‍රමයෙන් අපි අපේ රටක් වශයෙන් පාලනය කරන්න ඕනේ. එතකොට භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යෑමේදී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පාරිභෝගිකයාට නොහැකි වෙනවා. එමෙයින් පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තියත් කෙමෙන් අඩු වීම හේතුවෙන් ඒගොල්ලන්ට භාණ්ඩ සේවා මිලදී ගන්න බැහැ. ඒතකොට උද්දමනය අඛණ්ඩව ඉහළ යනවා. ක්‍රය ශක්තිය අඛණ්ඩව පහළ යනවා. ඒක සාමාන්‍යයෙන් ක්‍රය ශක්තිය වැඩි නම් පුද්ගලයාට භාණ්ඩ සේවා මිලදී ගන්න පුළුවන්. ඒක නෙමෙයි මං කියන්නේ. අඛණ්ඩව මිල ගණන් සාමාන්‍යයෙන් ඉහළ යනකොට උද්දමනයක් ඇති වෙන කියන නිවැරදි මිනිසාගේ ආදායම අඩු වෙනවා. කියන්නේ රුපියල් 1000කින් කරන්න පුළුවන් දෙයක් නැති වෙනවා. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෑත කාලෙත් මතකයි උද්දමනය වැඩි වුණා. භාණ්ඩ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාර වලට ලොකු සෙයින් වැදගත් වෙනවා. එතකොට ඊළඟ මාතෘකාව තමයි ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය කියන්නේ මොකක්ද? ආදායම් ව්‍යාප්තිය කියන්නේ රටක ජාතික ආදායම එම රටේ ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය. ඒ කියන්නේ දැන් රටක ජාතික ආදායමක් තිබෙනවනේ. ඒක මිනිස්සු අතර බෙදිලා තියෙන්නේ එක එක ආකාරයෙන්නේ. මට හම්බෙන වැටුප නෙමෙයි ඔයගොල්ලෝ අතර හම්බෙන්නේ. එතකොට වැටුප් එක එක ආකාරයෙන් වෙනස්. ඒක මිනිසාගේ එක එක ක්‍රය ශක්තිය වෙනස්. ඒක තමයි ආදායම් ව්‍යාප්තිය කියන්නේ.
කියන්නේ ආදායම බෙදී ගොස් ඇති ආකාරයේ කියන්නේ වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. එහෙම තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඔක වෙන්න ඕනේ සමාන ආකාර බෙදී යන්න. ඒත් ඒක වෙන්නේ නැහැ. වෙන්නේ අර විදිහට තමයි වැඩියෙන් හම්බෙන කට්ටියක් ඉන්නවා අඩුවෙන් හම්බෙන කට්ටියක් ඉන්නවා අඩුම කට්ටියක් ඉන්නවා. තමයි මධ්‍යමයේ ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේ ආදායම් ව්‍යාප්තියට බලපෑම් කරනවා. එතකොට ඊළඟ එක රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය කියන්නේ රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම ගැළපෙන රැකියා ලැබෙනවා නම් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය. එතකොට එහෙම ලැබෙන්න අනිවාර්යෙන් ව්‍යාපාර දියුණු වෙන්න ඕන. ව්‍යාපාර දියුණු වෙන්න තමයි සේවා රැකියා බිහි වෙන්නේ. ව්‍යාපාර දියුණුවොත් අනිවාර්යෙන් රැකියා 100ක් බිහි වෙනවා. ඒ කියන්නේ රැකියා ප්‍රමාණයක් බිහි වෙනවා. රැකියා 100 නෙවෙයි රැකියා ප්‍රමාණයක් බිහි වෙනවා. එතකොට එහෙම වෙන්න අනිවාර්යෙන් ව්‍යාපාර ක්‍රමයෙන් දියුණු වෙන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් පූර්ණ සේවා නියුක්තිය අපේක්ෂා කරන්න බොහොම අමාරුයි. සාමාන්‍යයෙන් රැකියා නියුක්තිය තමයි තියෙන්නේ. රැකියා නියුක්තිය කියන්නේ සාමාන්‍යයෙන් ජොබ් තියෙනවා. රැකියා වියුක්තිය කියන්නේ එන්නේ රැකියා අඩු වෙනවා. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රැකියා බලාපොරොත්තු සියලු දෙනාටම රැකියා තියෙනවා. රැකියා තියනවා කියලා සියලු දෙනාටම කිව්වම අධ්‍යාපනය හදාන්න අයට රැකියා තියනවා කියලා නෙමෙයි. කියන්නේ රැකියා සොයන යම් කොට්ටාසයක් ඉන්නවා. ඒ කොට්ටාසයට ජොබ් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඕලෙල් කරන්නේ නැතුව රැකියාවක් හොයන් ගියොත් ඕගොල්ලන්ට ජොබ් නැහැ. ඒත් ඕගොල්ලෝ එලවල් ඉවරලා ජොබ් මාකට් එකට ගියොත් ඕගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එන්නේ සාමාන්‍යයෙන් ජොබ් එක. ඒ වගේ යම්කිසි දේවල් තියෙනවා. එතකොට මේ රැකියා සාමාන්‍ය දේවල් කියන්නේ රැකියා නියුක්තිය. හැමෝටම රැකියා තියෙනවා කියන්නේ පූර්ණ සේවා නියුක්තිය. රැකියා අඩු නම් ඒක සේවා වියුක්තිය. රැකියා නැත්තම් පූර්ණ සේවා වියුක්තිය. කියන්නේ කාටවත් රැකියා නැහැ. ඊට පස්සේ මාතෘකාව තමයි ජාත්‍යන්තර සමගතා. ජාත්‍යන්තර සමගතා කියන්නේ රටක් තවත් රටක් සමග සමන්තා පවත්වන එක තමයි ජාත්‍යන්තර සමගතා කියන්නේ. ඒ කියන්නේ වෙළඳ කලාව, වෙළඳ ගිවිසුම්, ඒ වගේ දේවල් තියෙනවා. රටක් සමග එකතු වුණොත් තමයි ඒ වගේ දේවල් බිහි වෙන්නේ. වෙළඳ කලාපයක් බිහි වෙන්නේ, වෙළඳ ගිවිසුමක් බිහි වෙන්නේ, දෙන්නෙක් ඉන්නවනේ ගිවිසුමක් බිහි වෙන්න නම් අපි හවුල් ව්‍යාපාර වල සාකච්ඡා කරනවා. දෙන්නෙක් ඉන්නවා නම් තමයි ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ. දෙන්නෙක් ඊට වැඩි. එක්කෙනෙක් නම් එක පුද්ගලයෙක්. අපි ඒක එතන කතා කරමු. ගිවිසුමක් ඇති වෙන්න නම් අනිවාර්යෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ රටක් තවත් රටක් සමග තමයි ගිවිසුමක් ඇති කරන එක තමයි ජාත්‍යන්තර සමගතා කියන්නේ. එතකොට ඊළඟ එක විදේශ විනිමය අනුපාත. විදේශ විනිමය අනුපාත කියන්නේ යම් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග උමාරු වන අනුපාතය. යම් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග උමාරු වන අනුපාතය තමයි විදේශ විනිමය අනුපාතය කියන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගමු ඉන්දියාවේ රුපියලක් ගන්න අපි රුපියල් කීයක් දෙන්න ඕනද? ඉන්දියාවේ එක රුපියලක් ගන්න අපි රුපියල් 4ක් දෙන්න ඕන. එතකොට එතන අනුපාතය මොකටද? එකට 4ක් වගේනේ සෙට් වෙන්නේ. අපේ රුපියලක් අපේ හින් රුපියලක් ගන්න අපි රුපියල් 4ක් දෙන්න ඕන. ඒක තමයි අනුපාත කියන්නේ. ඒ වගේ එක තැන්වල එක රටවල් වල රුපියල බෙදන ආකාර තියෙනවා. අනුපාත තියෙනවා. ඒක තමයි විදේශ විනිමය අනුපාත කියන්නේ. ඒතකොට ඉතුරුම් කියන්නේ මොකක්ද ඊළඟ එක? ඉතුරුම් කියන්නේ පුද්ගලයන් තම ආදායමෙන් පාරිභෝජනයට වැය නොකරන කොටස තමයි ඉතුරුම් කියලා කියන්නේ. පුද්ගලයන් තම ආදායමෙන් පාරිභෝජනයට වැය නොකරන කොටස තමයි ඉතුරුම් කියලා කියන්නේ. ඉතුරුම් තියෙනකොට ව්‍යාපාර වලට කොහොමද බලපෑමක් ඇති වෙන්නේ?
ඉතුරුම් තියෙනකොට ව්‍යාපාර වලට බලපෑමක් ඇති කරන්නේ ඉතුරුම වැඩි වෙන්න ආයෝජනෙත් වැඩි වෙනවා. එතකොට ව්‍යාපාර දියුණුවෙනවා. මම මේ හැමතිස්සෙම ව්‍යාපාර බලපෑම් කරනවා කියන්නේ අහිතක් කරනවා කියන එක නෙමෙයි. ඒක වාසි පැත්තක් තියෙනවා අවාසි පැත්තක් තියෙනවා. දැන් මම අඹ විකුණන කෙනෙක් ඉතුරු කරලා එයා අඹ මේකක් දැම්මු. මට මොකක්ද තියෙන වාසිය? මට වාසියක් නෙමෙයි මෙතන අවාසියක් නෙමෙයි. යමගේ තරංකරුවෙක් වෙන්න පුළුවන්. ඒත් මම අඹ විකුණන කෙනා එයා මට මුදල් දීලා මාත් එක්ක දෙන්න එකතු වෙලා අඹ විකුණන්න ගත්තා. එතකොට එයා විභව ආයෝජකෙක්. විභව ආයෝජකේ බිහුනේ කොහොමද? ඉතුරුම හේතුවෙන්. එතකොට ඉතුරුම් කියන එක දෙපැත්තටම බලපාන්න පුළුවන්. ඒ වගේ හැම එකම එහෙමයි. ඉතින් ඕගොල්ලෝ තේරෙනවනේ ආර්ථික පරිಸ್ಥಿತಿ තාමත් ඉක්මනින් පැහැදිලි කරා. ඉතින් පොලි අනුපාත, උද්දාමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, ඊට පස්සේ ජාත්‍යන්තර සමගතා, විදේශ විනිමය අනුපාතය, ඒ වගේ දේවල් තියෙනවා. මේ ටික ආර්ථික සාධකයක පටන් කරගන්න. ඉතින් සාමාන්‍ය අහන පොයින්ට් එක ඔය ටික දාලා අදහසක්. මම කියන්නේ හැමතිස්සෙම දාලා පාඩම් කිරීම නෙමෙයි. ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ පාඩම් කිරීම නෙමෙයි මොළයට වටහා ගන්න ඕනේ මේ දේ. සාමාන්‍යයෙන් අපි ඉන්න පරිසරය ගැන මේ තියෙන්නේ. ඒක අපි වටහා ගන්නවා. අයිබා.